සිලොන් ක්ලීන් මාර්ට් ලක්ෂ 200ක් ඉන්වෙස්ට් කරලා උඩවලව ඒරියා එකේ ශ්‍රීකාන්ත ගෲප් එකෙන් කරපු අලුත්ම ලොන්ඩ්‍රි එක මේ ලොන්ඩ්‍රි එකට ඉන්වෙස්ට් කරේ මිස්ටර් කැලුම් කොරියාවල අවුරුදු 15ක් ඉඳලා ලංකාවට ඇවිල්ලා පල්ලේ බැද්දේ ගම්මිරිස් ව්‍යාපාරයක් කරන විශාල ව්‍යාපාරිකයෙක් කොහොමද යාට ඕනුනා ඉන්ඩස්ට්‍රියල් ලොන්ඩ්‍රි එකක් කරන්න උඩවලව ඒරියා එකේ. ඉතින් අද ලොන්ඩ්‍රි එකේ ඕපනින් එක බලමු ලොන්ඩ්‍රි එක ලක්ෂ 200කට එහා ඉන්වෙස්ට් කරපු උඩවලවේ තියෙන විශාලම ලොන්ඩ්‍රි ශ්‍රීකාන්ත ගෲප් එකෙන් කරපු කැලුම්ගේ අයිඩියා එක සබරගම ප්‍රොවින්ස් එකේ ලොන්ඩ්‍රිස් 4ක් මේ වගේම කරන්න මේන් ෆැක්ටරි එක කොළඹ ගියාර උඩවලව එස්ටැබ්ලිෂ් කරේ. ඊළඟ ලොන්ඩ්‍රි එක බ්‍රාන්ච් එක අපි හදනවා පැල්මඩුල්ල දික්කල්ල මාතර උඩවලව. සම්පූර්ණයෙන්ම ඒරියා එකම කවර් වෙන්න සබරගමුවේ ලස්සනම ලොන්ඩ්‍රි එක අපි කරපු හෙවි ඉන්ඩස්ට්‍රියල් ලොන්ඩ්‍රි එකක්. ඉතින් උඩවලව අවට තියෙන ලොන්ඩ්‍රීස් හොටෙල්ස් හොස්පිටල්ස් ඔක්කොටම පුළුවන් කැලුම්ගේ උඩවලවේ බේස් වෙච්ච මේන් ලොන්ඩ්‍රි එකට ඇවිල්ලා ඔයාලගේ ලින නොස් ට්‍රයි කරන්න දෙන්න. අපි බලමු දැන් ලොන්ඩ්‍රි එක ඇතුලේ ඩිසයින් එක කොහොමද කියලා. හෙවි ඉන්ඩස්ට්‍රියල් වොෂින් මැෂින් පාරෝස් අරන් තියෙන්නේ ඔක්කොම. ඒත් එක්කම කෙමිකල්ස් ඩිටර්ජන්ට්ස් ඩ්‍රයර්ස් ඩ්‍රයි ක්ලීනින් මැෂින්ස් කමර්ෂල් වොෂින් මැෂින්ස් කෙමිකල් වර්ග ඉන්ඩස්ට්‍රියල් ඩ්‍රයර්ස් කමර්ෂල් ඩ්‍රයර්ස් හැම ලොන්ඩ්‍රි මැෂින් එකක්ම ස්ටැබ්ලිෂ් කරලා හැදුවේ. ඒ වගේ මැනුවල් ස්පොට් රිමෝල් ගයිඩ් එක කරන්න පිටිපස්සේ ලොකු ඒරියා එකක් මේ විදිහට ඩිසයින් කරලා තියෙනවා. වර්ගඩි 2800 ගේ ඒරියා එකක ලොන්ඩ්‍රි එක පටන් ගත්තේ උඩවලව ඒරියා එකේ. කොළඹින් පිට මේ වගේ හෙවි ඉන්ඩස්ට්‍රියල් ලොන්ඩ්රිස් යන එක ලොකු දෙයක්. කොළඹින් පිටයට ගොඩක් තියනවා ලොන්ඩ්‍රි කරගන්න නැතුව තමන්ගේ ලිනන්. ඉතින් මේ වගේ ලොන්ඩ්රිස් පටන් ගන්න එක ගොඩක් හොඳ හරිම ප්‍රොෆිටබල්. අපි දැන් මිස්ටර් කැලුම්ගෙන් අහලා බලමු කොහොමද එයාගේ ලොන්ඩ්‍රි එක ස්ටැබ්ලිෂ් කරේ ශ්‍රීකාන්ත ගෲප් එකත් එක්ක එකතු වෙලා කියලා. කොහොමද එයාගේ ලොන්ඩ්‍රි එක ගැන උඩවලේ කට්ටියට කියන හොටෙල්ස් ගෲප් වලට උඩවලේ අපි කරපු ලොකුම ලොන්ඩ්‍රි එක ලක්ෂ 200ක් වගේ ගෙදක් කරපු ලොකු ලොන්ඩ්‍රි එකක් මේ. උඩවල ඒරියා එකේ තියෙන හොටෙල්ස් හොස්පිටල් ලොන්ඩ්‍රීස් වලට එන්න ඉන්වයිට් කරන්න කොහොමද ට්‍රේනින් එකයි? ඇත්තටම මිස්ටර් නායක ගොඩම සතුටුයි අපිට මේ ලොන්ඩ්‍රි මේ පෙදෙසේ දාන්න පුළුවන් වීම ගැන. ඒකට ඉස්සෙල්ලා ඔබතුමාට අපි ස්තුති කරන්න ඕනේ. ඔබතුමාගේ කාර්යමණ්ඩලයේත් අපේ කාර්යමණ්ඩලයේත් මහාන්සිය වෙහෙස කැපවීම නිසා තමයි මේ වගේ එකක් අපිට මේ ස්ථානේ දාන්න පුළුවන් උනේ. ඉතින් අපිට ගොඩාම සතුටුයි මේ ප්‍රදේශයට මේ වගේ සේවයක් ලබා දෙන්න පුළුවන් වුණාගෙම ඒ ලබා දෙන්න පුළුවන් උනේ ඔබතුමාලාගේ කැපවීමත් අපේ සේවා මණ්ඩලයේ කැපවීමක් නිසා. ඉතින් අපි බලාපොරොත්තු වෙනා ඉදිරියේදී තවත් මේ වගේම සාකාවක් පැල්මඩුල්ල මාතර කියන ප්‍රදේශෙත් යන්න. ඒකට ඔබතුමාගේ ශක්තිය අපිට ඕනි. ඉදිරියටත් අපි හිතනවා ඔබතුමා අපිට ඒකට උදව් කරයි කියලා. ඉතින් අපි දැන් දවස් 3ක් වගේ වෙලා පටන් ගන්න අපිට දැන් ඇත්තටම ගොඩක් සතුටුයි. හොඳට වැඩ කරගෙන යනවා අපේ කට්ටිය. ඉතින් අපි ආරාධනා කරනවා මේ ප්‍රදේශයේ ඉන්න සියලුම හොටෙල් හිමියන්ටත් පාරිභෝගික ජනතාවට අපිත් එක්ක ඇවිල්ලා අත්වල බැඳගෙන අපි හොඳ ගමනක් යන්න පුළුවන් කියලා කියනවා. ඒකම ඔබතුමාලට මේ ප්‍රදේශයේ ඇවිල්ලා අපිත් එක්ක එකමුතුවෙන් වැඩ කටයුතු කරමු කියලා මම ඉල්ලා සිටිනවා. Thank you Mr. Gallo. Okay. දැන් අපි බලමු කැලුම්ගේ ඕපනින් එකේ වීඩියෝ එකක්. ඕපනින් එකට කට්ටිය ගොඩාක් ඇවිල්ලා හිටියා. හරිම ලස්සනට තිබ්බා. සෙරමනි එක කියලා වැඩක් නැහැ. ඒත් එක්කම ඕපනින් එකත් එක්කම ඕඩර්ස් හොටෙල්ස් වල කීපයක්ම එදා දවසේම එයාලට ආවා. දැන් මේ යන්නේ ශ්‍රීකාන්ත එකෙන් අපි ලොන්ඩ්‍රි එක ස්ටැබ්ලිෂ් කරන්න කොළඹ ඉඳන් මැෂින්ස් vehicles 4කින් වගේ අපිට යන්න උනා. මොකද මැෂින් ප්‍රමාණය ගොඩක් වැඩි. washing machine dryers dry cleaning machine commercial washing machine and dryers flat work irons paros industrial kilo 25 30 washing machines හැම දෙයක්ම අපි අරගෙන ගියා. කොළඹ ඉඳන් සතියක් එහෙ අපිට නැවතලා ඉන්ස්ටලේෂන් එක කරන්න උනා. මොකද ලොකු ලොන්ඩ්‍රි එකක් නිසා. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ ඒරියා එකේ මේ වගේ industrial laundries or domestic commercial ඕනම type එක laundry එකක් කරන්න. ඉතින් එන්න training එන්න. මොකද training එක හරිම වැදගත්. කැලුම්ගේ team එකේ 4 දෙනෙක් ඇවිල්ලා සති 3ක් අපේ training center එකේ training වුණා. දැන් බලමු යාළුවගේ training video එක කොහොමද කියලා. යාළුවා මොනවද කියන්නේ කියලා training එක ගැන. Mr. Ranjit මේ උඩවල ඉඳන් අපේ training center එකට ආපු team එකක්. මෙයාලා උඩවල laundry එකක් කරන 4 දෙනෙක් train වුණා අපේ trainersලා යටතේ. අපි Mr. Ranjit ගෙන් අහලා බලමු උඩවලවේ එයාලා කරන්න යන අලුත් දෙම පටන් ගන්න යන ලොන්ඩ්‍රි එකේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක ශ්‍රීකාන්ත එකත් එක්ක අදින් අවසන් කරනවා සතියක ට්‍රේනින් එක. මිස්ටර් රන්ජිත් අහලා බලමු කොහොමද ට්‍රේනින් එක ගැන කියලා. කොහොමද මිස්ටර් රන්ජිත් ට්‍රේනින් එක වගේ? ඇත්ත වශයෙන්ම සතුටුදායකයි. මූලික ගත්තොත් අපේ මූලික පුහුණුව වශයෙන් ඉස්සෙල්ලාම අපේ කණ්ඩායම පුහුණු කිරීමේ කණ්ඩායම හොඳ පුහුණුවක් ලබා දුන්නා අපිට. මේ යන්ත්‍ර සූත්‍ර ගැන රෙදි පිළි භාවිතා කරන පිළිවෙල ඒවා අදාළ රැකියාව අනුව කොහොමද කරන්නේ මේක කරන්නේ කොහොමද දැන් විදියට වැඩි කරන විදියට ඒ පුහුණුව අපිට ලබා දුන්නා යාළුවා.
right ඔයාට කොහොමද ඉතින් ට්‍රේනින් එක කරන්නේ මම ඉන්දික ඇත්තටම අවුරුදු දවසේ ඉඳන් අද වෙනකන් අපිට බොහොම හොඳට මේ ගියා දුන්නා කෙමිකල් එකක් පාවිච්චි කරන්නේ කොහොමද ඊට පස්සේ ඒ කෙමිකල් එකේ බාත් එකක් දාගන්නේ කොහොමද බාත් එකක් දාගෙන ඒ පැල්ලමක් ඉවත් කරන්නේ කොහොමද ඒ හැම දෙයක්ම අපිට ගියා දුන්නා අපිට ගන්න නැත්නම් සතුටුයි ඒ වගේම වොෂින් මැෂින් එකක් ක්‍රියාත්මක කරන්නේ කොහොමද කොච්චර කාලයක් ගන්නවද රෙදි වල බර ප්‍රමාණය අනුව කොහොමද මේක කරන්න කියලා අපිට ගියා දුන්නා ඒකත් සතුටුයි ඒ වගේම අයන් කරන්නේ කොහොමද ඒක පියවරෙන් පියවර වශයෙන් අතන මිස්ටර් පුල් එක ගැන කියා දුන්න එකත් බොහොම සතුටුයි අපිට එතන ගොඩක් සතුටුයි thank you දැන් තනියෙන් ලොන්ඩ්‍රි එකක් කරන් යනවද කොන්ෆිඩන්ට් එකක් තියනවා නේද සාමාන්‍ය දැනුමක් තියෙන අතරම ඔයාට කොහොමද හිතෙන්නේ මම නිශාන්ත ඇත්තටම අපි ආපු දවසේ ඉඳලා මෙතන කවුන්ටර් එකෙන් රෙදි ගන්න තැන ඉඳලා හොදලා වේලලා ආපහු කස්ටමර්ට දෙනකම්ම ඒ සියලු දේවල්ම මතීෂ මේ අනිත් ලේඩිස්ලා දෙන්න පුළයි අතර ඔක්කොම අපිට ගොඩාම සහයෝගය දැක්වුවා. ඉතින් ඔක්කොටම ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රෝග්‍රෑම් එක අපිට පුහුණු කරන්න උපකාර වෙච්ච එක ගැන. ස්තුතියි. මං චමින්ද බොහොම සතුටුයි. ඒ වගේම හරිම විනෝදකාමීව අපිට මේ ඇත් එක මේ සම්බන්ධව ඉගෙන ගන්න හම්බුණා. ඒ වගේම ආයතන 3කට අපි එක ගියා. එක ගිහිල්ලා ඒ ආයතන වලින් රෙදි ගන්න විදිය ඊගාවට ඒ ආයතන වල රෙදි බාර දෙන විදිය හැම දෙයක්ම අපිට උගන්වනවා. බොහොම සතුටුයි. හැබැයි මුලින් ඉඳලා පොත්පත් ඒ කියන්නේ බිල්පත් ඊගාවට පොත් තබා ගැනීම මේ සියලුම දේවල් මුලින් ඉඳලම අපිට කියලා දුන්නා. ඒවයි වීඩියෝ ඒ කියන්නේ රෙකෝඩින් ඒ සියලුම දේවල් අපි ගත්තා අපේ අවශ්‍යතාවය සඳහා අපිට නැවත පාවිච්චි කරන්න අහන්න ඒ වගේම බැරි වෙච්ච දේවල් මගේ ඇරිච්ච දේවල් නැවත හදා ගන්න පුළුවන් විදිහට මේ වුණා. බොහොම ස්තුතියි සියලුම දෙනා මේ අය ඇත්තටම බොහොම හොඳින් අපිට උදව් කරා මේ සම්බන්ධයෙන්. දැන් ඔයාලගේ ලොන්ඩ්‍රි 4ක් එකපාර ඔයාලා කරන්න තීරණය කරලා තියෙන්නේ නේද? පළවෙනි ලොන්ඩ්‍රි එක උඩවලව ඊළඟ ලොන්ඩ්‍රි එක කොහෙද? පැල්මරුල්ල. දෙවෙනි එක දික්වල නිල්ලල්ල. ලොන්ඩ්‍රි 4ක් එකපාර යනවා නේ මුළු සබරගමු ඒරියා එකම කවර් කරන්න මෙයාලා ටීම් එක හදන්නේ. මෙයාලා උඩවලව කොළඹ ගියා බේස් වෙච්ච ගම්මිරිස් ඉම්පෝට් එක්ස්පෝර්ට් කරන කම්පැනි එකක් කරන ටීම් එකක්. ඉතින් ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා ලොන්ඩ්‍රි එක පටන් ගන්න හදන්නේ. ඉතින් අපේ ට්‍රේනින් සෙන්ටර් එකේ මෙහෙම සතියක ට්‍රේනින් එකක් ඉවර කරලා තියෙනවා. මේ ඉන්නේ අපේ මතීෂ හෙවි ඉන්ඩස්ට්‍රියල් ලොන්ඩ්‍රි ඉන්ස්ට්‍රක්ටර්. එයා තමයි ඔයාලා ට්‍රේනින් කරවන්නේ හෙවි ඉන්ඩස්ට්‍රියල් ලොන්ඩ්‍රි හොටෙල්ස් හොස්පිටල්ස් ලිනන් වොෂ් ට්‍රයි කරන විදිය ගැන. මෙන්න අපේ මිස්ටර් ෆුල් අයනින් ප්‍රෙසිං ස්ටාර්ච් අයනින් එයා ට්‍රේන් කරවන්නේ. මේ රේකා අපේ ඉන්නවා ලොන්ඩ්‍රි ඕවරෝල් ලොන්ඩ්‍රි ට්‍රේනින් එක එයා කරන්නේ. account sales හැම දෙයක්ම එතකොට වස්සලා මෙයා තමයි සම්පූර්ණ ස්පොට් රිමූවල් ගයිඩ් එක ලොන්ඩ්‍රි සිස්ටම් එක වලට උගන්වන්නේ. ඉතින් මේ වගේ දැන් ඔයාලට මිස්ටර් රංජිත් මෙයා තමයි ටීම් ලීඩර් මේ මේ ටීම් එකේ ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරන ලොන්ඩ්‍රි එකක්. දැන් හොඳටම කොන්ෆිඩන්ට් තියනවාද තනියෙන් ඔයාගේ ලොන්ඩ්‍රි 4ම එකපාර කරගෙන යන්න? පුළුවන්. කරන්න පුළුවන් නේද? අපි ඔයාලගේ මැෂින් ඉන්ස්ටොලේෂන් එකේදී ආපහු හම්බෙමු. thank you Mr. Ranjit. ශ්‍රීකාන්ත ගෲප් ඉතින් මේ වගේ තමයි අපේ ලොන්ඩ්‍රි ප්‍රෝග්‍රෑම්ස් යන්නේ. අවුරුදු 30ක් තුල අපි ලොන්ඩ්‍රි 2462ක් ලංකාව පුරා ස්ටැබ්ලිෂ් කරලා තියෙනවා. ඉතින් හරිම ප්‍රොෆිටබල් බිස්නස් එකක්. බය නැතුව ඉන්වෙස්ට් කරන්න, බය නැතුව ජොබ් සෙලින් අයින් වුණත් කමක් නැහැ. ඔයාලා දැන්ට කරගෙන යන ඒ තරම් ෂුවර් බිස්නස් එකක්, සර්විස් බිස්නස් එකක්, ප්‍රොඩක්ට් එකක් නෑ අපිට සේල් කරන්න. සර්විස් එකට අය කරන බිස්නස් තමයි ලෝකේ තියෙන හොඳම රිස්ක් ෆ්‍රී බිස්නස් එක. ක්ලීනින් ඒ කියන්නේ නම්බර් 1 ලොන්ඩ්‍රි. ලොන්ඩ්‍රියක් කරන්න ඔයාලා කැමති නම් එන්න ශ්‍රීකාන්ත ගෲප් එකට බොර්ලස්කම ඇවිල්ලා අපි අපේ කන්සල්ටේෂන් එකක් පැය දෙකක් තියෙනවා. ඒක අරගෙන ඊට පස්සේ ඩිසයිඩ් කරන්න ලොන්ඩ්‍රියක් කරනවද, කරන්නේ කොහොමද, කොයි මට්ටමෙන්ද ඉන්වෙස්ට් කරන්න පුළුවන් කියලා. ඉතින් හිතන්න එපා හැමතැනම ලංකාව පුරාම ලොන්ඩ්රිස් දාලා තියෙනවා. ගල්ගමුවෙත් ලොන්ඩ්‍රි එකක් ලබන සතිය යනවා. ඔයාලට හිතා ගන්න බැරිවේ ගල්ගමු වගේ ඒරියා එකක්. නමුත් ඒක තමයි ලොන්ඩ්‍රි සිස්ටම් එකේ විදිය. ඕනම ඒරියා එක දාන්න පුළුවන්. කොහෙ දැම්මත් ලොන්ඩ්‍රි එකක් කියන්නේ මිනිස්සු ඇඳුම් අදින තාක්කල් ලංකාවේ හෝටල්, හොස්පිටල්ස්, ෆැක්ටරිස් තියෙන තාක්කල් රෙදි ඔයාලට එනවම තමයි. බය නැතුව ඉන්වෙස්ට් කරලා පටන් ගන්න. කිසි තැනක යන්න එපා. ලංකාවේ ඉන්ඩස්ට්‍රියල් ලොන්ඩ්‍රි වොෂින් මැෂින් ඩ්‍රයර්ස් ගන්න තියෙන්නේ ශ්‍රීකාන්ත ගෲප් සහ ට්‍රේනින්ග්ස් ආෆ්ටර් සේල්ස් හිස්ටරි එකක් තියෙන්නේ, වොරන්ටි එකක් තියෙන්නේ අවුරුදු 20ක් යනකම්. අපේ විතරමයි. ඒ නිසා එන්න අපේ හොට්ලයින්ස් වලට කෝල් කරන්න 7777629 ඕනම වෙලාවක එන්න යාඩ් එකට ඇවිල්ලා ට්‍රේනින් වෙන හැටි එක එක ඒරියා වලින් ඇවිල්ලා හොටෙල්ස් වලින් ලොන්ඩ්‍රීස් වලින් ට්‍රේනින් වෙන විදිහවත්
සහ ඩොමෙස්ටේට් ලොන්ඩ්‍රීස් අපි දෙකක් හදලා තියෙනවා ඉන්ඩස්ට්‍රියල් කමර්ෂල් ලොන්ඩ්‍රීස් ඒවත් ඔයාලට බලලා කොයි මට්ටමෙන්ද ලක්ෂ 20කින් 25කින් 50කින් 200කින් 300කින් උනත් ලොන්ඩ්‍රියක් කරන්න ඔයාලට ඉන්වෙස්ට් කරන්න පුළුවන් විදිහට කරන්න පුළුවන් ඒ නිසා ශ්‍රීකාන්තකට ඇවිල්ලා ඔයාලට ඕන විදිහට පැකේජස් තෝරගෙන ලොන්ඩ්‍රි එකක් පටන් ගන්න හරිම ප්‍රොෆිටබල් මේකේ ප්‍රොෆිට් එක කියන්න බැරි තරම් ප්‍රොෆිට් එකක් තියෙනවා ඒ 100% 2000ක ප්‍රොෆිට් මාජින් එකක් ඔයාලට තියෙනවා එක ලොන්ඩ්‍රි වොෂ් සෙන්ටර් 1 කිලෝ එකක් කරත් එන්න බලන්න හැම එකම ඇනලයිස් කරලා පෙන්නනවා කොහොමද එහෙම ප්‍රොෆිට් ඔයාලට ගන්න පුළුවන් කියලා ලේට් වෙන්න එපා පටන් ගන්න ඔයාලගේ බිස්නස් එකක් කෝල් කරන්න දැම්ම 777 777 629